අපි කාලයකට පසුව ඔබ මතන්න සිතුවා මොකද හේතුව මම දැකිනවා ගල් පිච්චීම පිළිබඳ විවිධ අදහස් පළ කරනවා. මමත් කල්පනා කළා ඔවුන්ට මගේ අත්දැකීම් පිළිබඳ දැනුවත් වීමක් කරන්න. මොකද මං හුඟක් අය මං ගාවට එන්නේ ගල් පිච්චීම තුළින් අලාභ ලැබලා. හරියට ගලක් තෝරගන්න නැතුව, හරියට ගලක් ගා ගන්න නැතුව, හරියට පුච්ච ගන්න විදියක් නැතුව තමයි එසේ වෙන්නේ. ඒ වගේම ඔබ ගලක් තෝරගන්නකොටත් හොඳ ගලක් තෝරගන්න ඕනේ. ඒකෙදි ඔබ දන්නවා ගලක් තෝරගන්නකොට අපි බලන්න ඕනේ සාධක ගණනාවක් තියෙනවා. එකක් තමයි දිග පළල උස සහ හැඩේ පිළිබඳ විශේෂණ සැලකුමක් තියෙනවා. ඊට පස්සේ පළුද ගැන බලන්න ඕනේ. ඊටත් පස්සුව ඒ ගලෙන් එන යීල්ඩ් එක ගැන අපි බලන්න ඕනේ. ඔය වගේ සාධක කීපයක් බලලා තමයි අපි ගලක් තෝරගන්නේ. එහෙම තෝරාගත්ත ගලක් නිවැරදි පුච්ච ගන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී. ඒ නිසා තමයි මම අද කල්පනා කළේ මේ වගේ වීඩියෝ එකක් කරන්න. මම හිතන්නේ ඔබ එසේ නිවැරදි ආකාර ගලක් තෝරාගත්තන් පස්සේ අපි බර්න් කරන්න පෙර කරන්න ඕන ක්‍රියාවලි කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ හරි ආකාරයට මේ ගල් ටික ප්‍රීෆෝම් කර 100% ක්ලීන් ගලක් බවට පත් කරගන්න. එසේ නැතුව හුඟක් අය කරන්නේ ඒ ගල්වල ගල් උඩට පළුද්ද තියලා ගානවා කියලා ගානවා. එහෙම හරියන්නේ නැහැ. මේක 100% ක්ලීන් කරගත යුතුයි. ඒ වගේ කලෙන් පසුව ඔබට කරන්න ඕනේ ඊළඟ එක තමයි හදිසි නොවි ඔබ මේ ගල් ටික අවන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබගේ වචනෙන් කිව්වොත් තඹ ගන්න ඕනේ. ඒ තඹ ගන්න සමහරු අය කරන ක්‍රම සම්ප්‍රදායිකයි. එසේ නෙමෙයි. අපි අත්දැකීමෙන් දන්නවා සෙන්ටිග්‍රේඩ් 500 දිනක් අවන් කරගත්තොත් ඉතාම හොඳයි. ඊටත් වඩා හොඳයි සෙන්ටිග්‍රේඩ් අංශක 1500 දක්වා අවන් කර ගැනීම කළහොත් ඔබට මේ ගල් ලොට් වල තියෙන වැරදි ගල් ඉවත් කරගන්නත් පුළුවන්. ඒ නිසා අපි ෆයිනල් බර්න් කිරීමට ඉස්සෙල්ලා මේ ක්‍රම දෙකම අනුගමනය කරලා බලන්න. ඔබට නිසි උත්තරයක් ලැබෙයි. නැතුව හදිසි වෙලා ගල් ටික නාස්ති කරගන්න එපා. එසේ තෝරාගත්ත ගල් ටික අපි මම මේ නිතරම කතා කරන්නේ අලුත් ඉලෙක්ට්‍රික් මැෂින් එකකින් ගල් පුච්චන විදිය. ඉලෙක්ට්‍රික් ගහන විදිය නෙමෙයි. ඉලෙක්ට්‍රික් මැෂින් එකකින් නවීනතම දැන් ගල් පුච්චන්නත් පුළුවන්. ඒ ආකාරයේදී ඔබ තෝරාගත් ගල් වර්ගය අනුව අපට මේ මැෂින් එකෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 1600 ඉඳන් 1754 බර්න් කිරීමෙන් ඔබගේ ගල්වල උපරිම දායකත්වය ලබා ගන්න පුළුවන්. නැත්නම් හොඳ පාටක් ලබා ගන්න පුළුවන්. ඒකෙදි ඔබට මම මුලින්ම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා හොඳට ගල් ටිකක් ප්‍රීෆෝම් කරලා ලොට් එකක් හදාගන්න ආකාරය. මේ බලන්න මේ ගල් වල තියෙන ප්‍රීෆෝම් කරලා තියෙන ඉතාමත් හොඳ තත්ත්වය පිළිබඳ ඔබේ ගලුත් මේ ආකාරයෙන් පළමුව ප්‍රීෆෝම් කරගන්න. මින් පසුව අපිට කරන්න තියෙන්නේ එසේ කරන ලද ගල් ලොට් එක අපි බර්න් කරනවා. එහෙම බර්න් කරන්නේ මම ඔබට කිව්වා සෙන්ටිග්‍රේඩ් අංශක 1600 සහ 1750 අතර. මොකද හේතුව ඒවා ගල් වලට අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබ පුච්චන්නේ ඔට්ටුද, කෝවංගුද,
රතු ගෙවුඩද නැත්තම් ගෙවුඩද යන ආදී වශයෙන් වෙනස් වෙනවා. ඒකට ඒ ආකාරයට අවශ්‍ය ටෙම්පරේචර් එක අපි තබාගත යුතුයි. එසේ තබාගෙන බර්න් කරන විට අපිට පාට වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රමානුගමනය කරන්න පුළුවන්. ඒකෙදී අපි පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම ආගන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් මික්ස් වායුව, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වැනි වායු භාවිතා කරන්න පුළුවන්. එසේම රතු සහ පද්මරාග වැනි ගල් පුච්චනවා නම් අපිට පුළුවන් ඔක්සිජන් වායුවත් භාවිතා කරන්න. මේ සියලුම වායු ඔබට ඉලෙක්ට්‍රික් මැෂින් එක භාවිතා කරන්න පුළුවන්. මොකද හේතුව ඒකෙදී දැන් අලුතෙන් මෙල තියෙන මැෂින් වල වැකුම් මැෂින් තියෙනවා. මේකේ වැදගත්ම වෙන්නේ වැකුම් මැෂින් එකක්. ඒතකොට අපිට කියන ලද වායු භාවිතා කිරීමෙන් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම ඔබට පෙන්නන්නම් එසේ ප්‍රතිඵල ලබාගත් රතු, කොවංගු සහ නිල් වැනි ගල්වල පාට ආපු ගල් වර්ග කීපයක්. මේ බලන්න. මේ ගල් ටික ඔබ හොඳට හිතේ තියාගන්න ඒ ආකාරය පිළිබඳව. දැන් ඔබට පේනවා මෙහෙම ගල් ටිකක් පිච්චීමෙන් හොඳ ගලක් එන ආකාරය. නමුත් ඒ වගේම ඔබට පේනවා සමහර ගල් නිල් වල විශේෂයෙන් පාට අඩුයි. එහෙම පාට අඩුයි කියලා අපි කරන්නේ අපි ඉලෙක්ට්‍රික් ගහනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි කාලයක් මේ ගල් දානවා. නමුත් ඒකත් ඔබ මතක තියාගන්න ඉලෙක්ට්‍රික් ගහන්න ඔක්කොම ගල් දාන්න ඕනේ නැහැ. ඔබ කරන්න ඕනේ මේ ගල් වලින් පාට 3ක් ඔබට ලැබෙනවා. එක හොඳ පාට, දෙක මධ්‍යම පාට, 3 ලයිට් පාට. ඔබට ලයිට් පාට තමයි වැඩි කාලයක් ගත කරලා මේක කරන්න ඕනේ. ඔබ කරන්න ඕනේ හොඳම පාට නම් දින 3ක් ඉලෙක්ට්‍රික් කළොත් ඇති. ඊළඟට හොඳ පාට, මීඩියම් පාට නම් දින 7ක් ඔබ ඉලෙක්ට්‍රික් කරගත්තොත් ඇති. ඒකෙදී ඒ දෙකේ මදි නම් ඔබ දින 14ක් යන ලයිට් ගල් දාන එකට දාගන්න. දාගෙන ඒ ගල් ටික බර්න් එකෙන් උඩරිම දාගන්න බලන්න. එතකොට මේ දින 14කින් මේ සිළුම ගල් පාට වැඩි කරගන්න පුළුවන්. නමුත් ඔබ නිතරම උත්සාහ කරනවා යන් ක්වොලිටි පුච්චලා පාට වැඩි කරගන්න. හොඳයි. නමුත් යන් ක්වොලිටි වලත් හොඳ ක්වොලිටියක් තියෙනවා. ඊටාම යන් ක්වොලිටි අපිට වෙන්නේ වයිට් පාට එන්නේ. ඒක නිසා වෙනි ගල් තෝරගන්න එපා. ඔබ වෙනිගල් මාස 3ක් වැඩි පුර ඉලෙක්ට්‍රික් ගැහුවත් පාට එන්නේ නැහැ. ඒ සීමාවක් ඇතුලේ තමයි එන්නේ. ඊට වඩා හොඳ දේ තමයි හොඳ ගල් තෝරා ගන්න එක. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න එසේ හොඳ ගල් තෝරාගත්තන් පස්සේ හොඳ ගල් ටිකක් ඉලෙක්ට්‍රික් කරේන් පස්සේ එන ආකාරය තමයි මම ඔබට මේ පහත පෙන්නන්නේ. මොකද හේතුව මම ගණනාවක් කරලා තියෙන නිසා අපිට බින්තූර ගණනාවක් මේකේ දානවා. එසේ ආපු පාටවල් කොහොමද කියලා බලා ගන්න. දැන් ඔබට පේනවා මේ ගල් ටික පුච්ච ගත්තාම ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒ ගැන මම ඔබට කිව්වොත් ඔබ ගන්න ගල් වලින් හරියටම ගලක් තෝරාගත්තොත් ඔබට 10%ක් විතර. එනම් ඒකට 10ක් විතර මිල වැඩි කිරීමට උනත් යන්න පුළුවන්. ඒ තීරණය වෙන්නේ ඔබ තෝරාගත් ගල මතයි. ඒ වගේම ඔබ ගත් මිල මතයි. ඔබ පොරේම මිල වලට අරන් තිබුණොත් ඒකෙදී ඔබට ලාභ ලැබෙන්නේ නැහැ. ඔබ මාකට් එකේ පවතින හොඳම මිලට ගන්න. ඒ ගත්තොත් ඔබට මම කියන ආකාරයේ උත්තරයක් ලැබේ. ඒ නිසා ඔබ නිතරම ගල් ගන්නා විට මේ ආකාරයෙන් උත්සාහ කරලා බලන්න. එතකොට ඔබට පුළුවන් ඉතාම හොඳ ගල් ටිකක් තීරණය කරගන්න. එසේ අපි තෝරා ගන්න ගල් වල ඊළඟ ස්ටෙප් එක තමයි හොඳ කට කෙනෙක් තෝරාගෙන
හොඳට කපා ගැනීම. එසේ නැතහොත් ඔබ කොච්චර හොඳට ගලක් තෝරාගත්තත් වැඩක් නැහැ. ඒ ගල එන ඊල් එකක් තියෙනවා. දැන් උදාහරණයක් කරගෙන ගත්තොත් මම ඔබට හොඳ ගලක් තෝරාගන්න විදිය. හොඳ ගලක් තෝරාගෙන විදිය අපි අඩුම වශයෙන් 33ක්වත් ඊල් එක ගැන ගලක් තෝරාගන්න ඕනේ. හොඳටම තෝරාගත්තොත් ඒක 50ක් වෙනවා. ඔබ ගල් ටික ගාලා ඊල් එක ගන්න බැලුවොත් ඔබට 60යි 70 අතර ගන්න පුළුවන්. ඒක තමයි අපේ අත්දැකීම. මොකද මම අවුරුදු 35ක් මේ පිළිබඳ ඉතාම හොඳ පුරුද්දක් තියෙනවා. මම කල්පනා කළා ඔබටත් මේ තියෙන දත්ත දැනුවත්වත් කරන්න. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද හේතුව මේක අලුතෙන් එන අයට පමණක් නෙමෙයි බර්න් කරන අයටත් උපයෝගී කරගන්න. අනිත් එක තමයි මම දැක්ක විශේෂම දේ තමයි මේ බර්න් කරන ගල් ඔබට දැන් හයි කොහොමද කරන්න කියලා. විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේකයි කරන පිළිවෙල. පළමුව අවන් කරගන්න දිනයක්වත්. ඒකට මම උෂ්ණත්වය ගැන ඔබට කිව්වා. ඊළඟට ඔබ දිනයක් එක කූල් වෙන තබන්න. අදිසි වෙන්න එපා. එයින් පසුව බර්න් කරන්න. බර්න් කරලා මදි නම් දෙවෙනි පාරත් බර්න් කරන්න. ඊන් පසුවත් පාට එන්නේ නැත්නම් තමයි අපි ඉලෙක්ට්‍රික් කොට දාන්නේ. ඉලෙක්ට්‍රික් වලට දානකොට ඔබ දින 14 එකක් දානවා කියලා අපි හිතමුකෝ. ඒ දින 14ක් දානකොට ඔබ මේක විශේෂයෙන්ම අමුගල් කරන විට පැය 14කින්වත් නගවන්න. ඊට වැඩි මිසක් අඩු කරන්න එපා. හුඟක් අය අඩුවෙන් කරලා ගල් පුපුර ගන්නවා. එසේ වෙන්නේ ඔබ ඉක්මනින් බර්න් එකේ උෂ්ණත්වය ගන්න නිසා. එහෙම ගන්න එපා. ඊළඟට මම දැක්ක දේ තමයි ඔබ දැන් ඉලෙක්ට්‍රික් ගහන විටත් ඒ ගල් වලට අනුව උෂ්ණත්වය තබා ගන්න. තබාගෙන අවශ්‍ය වායුවන් දෙන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ නිසි උත්තරයකට එන්න. ඒකෙදි ඔබට දැක ගන්න පුළුවන් එහෙම ගත්ත ගල් හරියට තෝරාගත්තොත් හොඳ ගලක් කැපීම තුළින් බර්න් කරනවා වගේම තවත් දෙගුණයක් තුන්ගුණයක් එහි අගය වැඩි කරගන්න පුළුවන්. අපිට ඕනකම තියෙන මේ ගලක් අගය වැඩි කර ගැනීමනේ. සාමාන්‍යයෙන් මම ඔබට කිව්වොත් උදාහරණයක් හැටියට කැරට් 3ක ගලක් අපි කපා ගත්තොත් එහෙම කරන්න නම් 6කවත් ගලක් ගන්න ඕනේ. ඒ ගලක් හදාගත්තොත් ඔබට ඔබ ගන්න පාට අනුව කැරට් එක 50000 සිට ලක්ෂ 5 අතර මිලකට මේක යන්න පුළුවන්. ඔබ දන්නවා රොයල් බ්ලූ, VVS බ්ලූ, කෝර්න්ෆ්ලවර් බ්ලූ යන ආදී ගල් ඉතාම මිලයි. ඒ නිසා මතක තියාගන්න හොඳම ගලක් කරන්න ඒ ගල කපන විට 100% ක්ලීන් වෙන්න කපන්න. එතකොට ඔබට ලැබෙන මිල ඉතාම වැඩි. ඒ නිසා ඒ තමයි මේකෙන් අපි ඉගෙන ගත යුතු දේ. මම ඔබට දානවා එසේ කපන ලද ගල්වල කීපයක්වත් ඔබේ දැනගැනීම පිණිස. ඒකෙදී අපිට විවිධ වර්ගවල ගල් වර්ග මම පුච්චලා කපලා තියෙනවා. ඒ නිසා එයින් කොටසක් මම මේ ඔබේ දැනගැනීමට පහත දානවා. දැන් ඔබට පේනවා ඇති මේ ගල් රිෆෝම් කරලා හොඳට ගල් ටිකක් හදාගෙන කට්ටම් පොලිස් දක්වා ආවහම මොන තරම් වෙනසක් ගල් වල වෙලා තියෙනවද කියලා. ඒ අනුව ඔබට පුළුවන් මේ ව්‍යාපාරය තුළ ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරගෙන ගිහින් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න. ඒ නිසා ඔබට මම සුබ ප්‍රාර්ථනා කරනවා මේන් පොරම ප්‍රයෝජනයක් අරගෙන ඒ පිළිබඳ දැනුවත් වෙලා මේ ආකාරයෙන් කරන්න කියලා. බොහොම ස්තුතියි.